මේ ඉදිරි කාල සීමාවේදී ඔබට ඇමති මණ්ඩලය හා අගමැති මාරුවීමත් දැක මෙම ආණ්ඩුවේ කාල සීමාව නිමවන කාල සීමාව වෙන විට මේ පවතිනා වූ රජයේ ඡන්ද පදනම ලක්ෂ ආණ්ඩුවේ 3/2 බලය අහිමි වීමක් සිදු වේද. මෙම වසරේ නම් 2025 7 වෙනි මාසයේ සිට 11 වෙනි මාස අතර කාල සීමාවේදී සිදුවේවි. ආණ්ඩුව ඇතුළෙන්ම ඇතිවෙන්නා වූ මතු ගැටුම් මත ජනාධිපතිවරණයට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයක් කරා මේ පවතිනා වූ රජයේ බලය හීන වෙලා තාරුණ්‍ය නායකත්වයක් කඳු නායකයන් මෙන්ම බොහෝ ජීවිත අහිමි වීම දකින්නට ලැබෙනා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. රාජ්‍ය නායකයෙක් ගුවන් අනතුරකින් හෝ තස්ත ප්‍රහාරයකින් රජය ඇතුලේ ඇතිවෙන්නා වූ මතගැටුම් මත මේ පවතිනා වූ රජයේ ඇමතිවරු മന്ത്രിවරු ස්වාධීන වීමක් හෙළ රජදරුවන් මෙම රට පාලනය කරන්නා වූ කාල සීමාවේදී මේ උතුම් වූ පුණ්‍ය භූමියේ රහතන් වහන්සේලා දහස් ගණනින් දැක ගැනීමට ලැබුණා මෙන්ම දෙව්ලොව වැඩ සිටියා වූ බොහෝ බෝසත් පාරමී පුරන්නා වූ පුජ්‍යලයන් හා ඒ බුද්ධ ශාසනවල විවිධ වූ තනතුරු දරමින් නිර්වාණ අවබෝධය සඳහා පාරමී පුරන්නා වූ බොහෝ දෙනෙක් මේ මනුලව ආයිබෝවන් මම ලසිත අද දින මෙම නාලිකාව හරහා ඔබ වෙතින් ඉදිරිපත් කෙරූ ප්‍රශ්න වලට අධ්‍යාත්මික ගවේෂණයකින් පසු පිළිතුරු ලබා දීමට සූදානම් මෙම වැඩසටහන අවසානයේ වෙනතුරු රැඳී සිටින්න. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මේ 2025 වසරේදී අපේ අසල්වැසි රට වෙන්නා වූ ඉන්දියාවට තස්ත පෙරහරයක් එල්ල වෙන්නා වූ සරබ් බවට පරිවර්තනය වේවි. මෙම වසරේදී ජනගහනය වැඩියෙන් ගැවසෙන්නා වූ රටේ මරම ස්ථානයක් වෙත සතුරු පෙරහරයක් හෝ බෝම්බ කිහිපයක් පුපුරන්නා වූ වසරක් බවට පරිවර්තනය වේවි. කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයකදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. 2019 පසු ජම්මු කාශ්මීර නියමනයේ සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙයයි. ලාව සිදු වූයේ ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමි ජම්මු කාශ්මීරයේ අනන්තනාග් දිස්ත්‍රික්කයේ පහල්ගම්හි පිහිටි කුඩා ස්විට්සර්ලන්තය ලෙස හඳුන්වන බයිසරන් නම් ප්‍රදේශය තුලදී මේ සංචාරකයන් 26 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර ඉන්දියා නාවික හමුදාවේ නිලධාරියෙකු සහ බුද්ධි කාර්යාංශයේ නිලධාරියෙකුටද දිවි අහිමි වුණා. මියගිය අය අතර ඉන්දියාවන් 25 දෙනෙකු සහ නේපාල ජාතිකයෙකුද ඇතුළත්. පැවතියා වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු රටේ දේශපාලන හැසිරීම කෙසේ ගොඩනැගෙවිද? මා පෙර වැඩසටහන් වලදී කියූ පරිදිම මේ පවතිනා වූ රජය එනම් මේ 2025 10 වෙනි මාසයෙන් පසු කඩා වැටීම සනිටුහන් කරන්නා වූ කාල සීමාව පැමිණෙනවා. ඒ පෙර නිමිති මේ වෙනකොටද ගොඩනැගිලා තියෙනා වූ කාල සීමාවක් තමයි මේ ගෙවිමින් යන්නේ. මේ ඉදිරි කාල සීමාවේදී ඔබට ඇමති මණ්ඩලය හා අගමැති මාරුවීමත් දැක ගැනීමට හැකි වේවි. ඒ 2025 10 වෙනි මාසයේ සිට 2028 දක්වා 2021 2022 කාල සීමාවේදී අත්විඳා වූ බොහෝ දේ නැවත ඔබට අත්විඳීමට සිදුවේවි. ආණ්ඩුවේ 3/2 බලය අහිමි වීමක් සිදුවේද? පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට ගැනීම සඳහා අපකැප වුණා වූ සිවිල් සංවිධාන හා මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා වේස වුණා වූ බොහෝ පුද්ගලයන් මේ ආණ්ඩුවට විරුද්ධව හඬ නගන්නා වූ කාල සීමාව මේ ඉදිරි කාල සීමාවේදී ඔබට දැක ගැනීමට හැකි වේවි. පවතිනා වූ රජයේ ඇතුළෙන්ම මේ ආණ්ඩුව විවේචනය කරන්නා වූ කාල සීමාවක් ඉදිරියේදී ලැබෙවි. රජයේ ඇතුලේ ඇතිවෙන්නා වූ මතගැටුම් මත මේ පවතිනා වූ රජයේ ඇමතිවරු മന്ത്രിවරු ස්වාධීන වීමක් ඔබට බලා ගැනීමට හැකි වේවි. විපක්ෂයේ ඉඳ ගැනීමක් ඔබට දැක ගැනීමට හැකි වේවි. മന്ത്രിවරු අතලොස්සක් മന്ത്രിකම ඇතහැර ඉවත් වෙන්නා වූ කාල සීමාවක් දා වේවි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මේ පවතිනා වූ රජයේ ඉදිරියේදී ඔවුන්ගේ 3/2 බලය අහිමිවක් ඔබට දැක ගැනීමට හැකි වේවි. 2026 වසර 2027 වසර 2028 වසර මේ පවතිනා වූ රජයට පීඩාකාරීම වසරක් බවට පරිවර්තනය වේවි.
පෙබළයයි කියන්නා වූ යම් යම් පුද්ගලයන් සිරගත වීම සිදුවේවි. ඒ සෑම සිරගත වීමක්ම తాවකාලික සිරගත වීම පමණයි. මා 2021 වැඩසටහනක් කරා ඔබ වෙත ඉදිරිපත් කෙරූ පරිදි ඊළඟ ජනාධිපතිවරණයේ ලංවීමත් එක්ක අවසාන මාස 3 මාස 5 කාල සීමාවේදී දැනට පවතිනා වූ විපක්ෂය 3ට 4ට කැඩීමක් සිදු වෙනවා. ඔවුන් අතර සිටිනා පුද්ගලයන් බෙදීමකට ලක් වෙනවා. ඒ වගේම දැනට රාජ්‍ය පාලනයේ සිටිනා ඔවුන්ගේ පක්ෂයේද මතවාදීත්වයෙන් බිඳ වැටීමකට ලක් වෙනවා. දැනට දේශපාලනයේ සිටිනා වූ ප්‍රධාන වූ පක්ෂ දෙකම ඊළඟ ජනාධිපතිවරණයේ ලංවීමත් එක්ක කඩා වැටීමකට ලක් වෙනවා. 2024 අග කාල සීමාවේදී පවතිනා වූ ජනාධිපතිවරණයේදී ඔබට ලැබෙන්නේ වෙස්මූණක් පැලදගත්තා වූ පුද්ගලයෙකු පමණයි. එනම් මේ පවතිනා වූ රජයේ සත්‍ය ස්වභාවය තව නොබෝ දිනකදී මිනිසුන් වටහා ගන්නා වූ කාල සීමාව ලැබේවි. ඉදිරියේදී ඇමතිවරු, മന്ത്രിවරු මිනිසුන්ගේ දැඩි හාස්‍යයටපත් වෙන්නා වූ කාල සීමාවක් උදා වෙනවා. 2021 2022 කාල සීමාවේ මෙන්ම රාජ්‍ය නායකයාගේ මෙන්ම ඇමතිවරු, മന്ത്രിවරුන්ගේ පඹයන් පුච්චන්නා වූ කාල සීමාවක් ඉදිරියේදී ඔබට දැක ගැනීමට හැකි වේවි. මෙම ආණ්ඩුව බලයට ගෙනීම සඳහා වෙහෙස වුණා වූ බොහෝ පුද්ගලයන් මේ ආණ්ඩුවට විරුද්ධව මත ඉදිරිපත් කරන්නා වූ ඔවුන්ට විරුද්ධව පාරට බහින්නා වූ කාල සීමාව ඉදිරියේදී ඔබට දැක ගැනීමට හැකි වේවි. මෙම කාල සීමාව උච්චතම අවස්ථාව වන්නේ 2026, 2027, 2028 කාල සීමාවේදී 2026 කියන කාල සීමාවේදී ඔබට මර්ධනය කියන දෙය අසන්නට දකින්නට ඔබට ලැබේවි. මෙම වසරේ 10 වෙනි මාසෙන් පසු බොහෝ තැන්වල බොහෝ ස්ථානයන්වල උද්ඝෝෂණයන් බහුලව ඔබට දකින්නට ලැබේවි. ඊළඟ ජනාධිපතිවරණයට පෙතම මෙම ආණ්ඩුව මාරු වේවිද? මෙම පවතිනා වූ රජයේ අසාර්ථකත්වයේ මත මේ පවතිනා වූ රජය ඇතුළෙන්ම ඇතිවෙන්නා වූ මත ගැටුම් මත මෙම රජයේ බලයට ගේම සඳහා වෙහෙස වුණා වූ සිවිල් සංවිධානයන් හා පුද්ගලයන් ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීම මත ආණ්ඩුව ඇතුළෙන්ම ඇතිවෙන්නා වූ මත ගැටුම් මත ජනාධිපතිවරණයට පෙතම පාර්ලිමේන්තු මැතිවරණයක් කරා මේ පවතිනා වූ රජයේ බලය හීන වෙලා තාරුණ්‍ය නායකත්වයක් මේ රටේ අගමැති තනතුරට එන්නට තියෙන ඉඩකඩ බොහෝමයි. මේ සිදුවන්නේ මේ පවතිනා වූ ආණ්ඩුව ඔවුන් ඉදිරියේදී ගන්නා වූ තීරණ මත සිදුවෙන්නා වූ දෙයක්. ඉදිරියේදී රටේ ස්වභාවික විපත් මේ ඉදිරියට එන්නා වූ කාල සීමාව ස්වභාවික විපත් වලින් වැඩි වෙන්නා වූ කාල සීමාවක්. මේ ගෙවිගෙන යන්නා වූ කාල සීමාවේදී කඳුකරය ආසිට සිටින්නා වූ ජනතාව අවධානයෙන් සිටිය යුතු කාල සීමාවක් තමයි මේ ගෙවිගෙන යන්නේ. මේ කාල සීමාවේදී බොහෝ දුරට කඳු නායයන් මෙන්ම බොහෝ ජීවිත අහිමි වීම දකින්නට ලැබෙනා වූ කාල සීමාවක් බවට පරිවර්තනය වේවි. හැබැයි අවධානයෙන් සිටියොත් එහෙම මේ සියලු දේන් ඔවුන්ට වැළකීමට ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වේවි. බොහෝ දුරට මෙම කාල සීමාව මෙම වසරේ නම් 2025 7 වෙනි මාසයේ සිට 11 වෙනි මාස අතර කාල සීමාවේදී සිදුවේවි. ඉදිරියේදී අධික වර්ෂාව මත ගංගා පිටාර ගැලීමෙන් නිවසක් සම්පූර්ණ ගසාගෙන යෑම මත යටවීම මත ජීවිත අහිමිවෙන් ඔබට දකින්නට අසන්නට ලැබේවි. ජීවිත බේරා ගැනීමද ඔබට දකින්නට අසන්නට ලැබේවි. මේ එළඹෙන්නා වූ කාල සීමාව යප්තා දුරට ස්වභාවික විපත් වැඩි වෙන්නා වූ කාල සීමාව. ඉදිරි කාල සීමාවේදී වෙඩි තැබීම නිසා එකම තැන කිහිප දෙනෙක් මිය යෑම ඔබට දකින්නට අසන්නට ලැබේවි. ඉදිරි කාල සීමාවේදී නැවත ගුවන් යානා අනතුරක් ඔබට දකින්නට අසන්නට ලැබේවි. මෙම කාල සීමාව මෙම වසරේ 7 වෙනි මාසය හා 12 වෙනි මාසයේ අතර කාල සීමාවේදී බොහෝ දුරට සිදුවේවි. ඉදිරියේදී විදුලියේ බිඳ වැටීමද ඔබට දකින්නට ලැබේවි. ආණ්ඩුවේ ඡන්ද පදනම පැවතියා වූ පළාත් පාලන මැතිවරණයේදී අඩු වුණා මෙන්
තව දුරටත් අඩු වේවිද? ඉදිරියේදී මේ ආණ්ඩුවේ ඡන්ද පදනම ක්‍රමෙන් අඩුවීමක් ඔබට දකින්නට ලැබේවි. මෙම ආණ්ඩුවේ කාල සීමාව නිමවන කාල සීමාව වෙන විට මේ පවතිනා වූ රජයේ ඡන්ද පදනම ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් හෝ ලක්ෂ 10කට අඩු ප්‍රමාණයක් බවට පරිවර්තනය වේවි. මෙම අනාවැකිය මීට ප්‍රථමද වැඩසටහනකදී ඉදිරිපත් කෙරුව අනාවැකියක්. ඉදිරියේදී විදේශ රටක රාජ්‍ය නායකයෙක් ගුවන් අනතුරකින් හෝ තස්ත ප්‍රහාරයකින් ජීවිතයේ අහිමිවීමක් ඔබට අසන්නට දකින්නට ලැබේවි. මෙම වසරේදී ගුවන් යාන අනතුරකින් හෝ තස්ත ප්‍රහාරයකින් රාජ්‍ය නායකයෙකුගේ ජීවිතයක් අහිමිවීමක් අසන්නට දකින්නට ලැබෙනා වූ වසරක් බවටද පරිවර්තනය වේවි. ඔබ මෙන්ම බොහෝ දෙනෙක් මීට වසර කිහිපයකදී ප්‍රථම කියූ හෙළ නායකත්වය ඉදිරියේදී මේ රටේ රාජ්‍යත්වයට පත්වේවිද? මා මෙන්ම බොහෝ දෙනෙක් කිව්වා වූ ඒ හෙළ නායකත්වය අධ්‍යාත්මික ආශිර්වාදයේ යටතේ අධ්‍යාත්මික ආශිර්වාදයේ හරහා එනම් 2029 පැවතෙන්නා වූ ජනාධිපතිවරණයේදී මිනිසුන්ගේ මනාපයෙන් මේ රටේ රාජ්‍යත්වයට පත්වේවි. ඒ රාජ්‍යත්වයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ රට අතීතයේ තිබුණා මෙන්ම නැවත ක්‍රමෙන් සංවර්ධනය කරා ගොඩනැගෙන්නා වූ රාජ්‍යයක් බවටත් සංවර්ධනය කරා ගොඩනැගුණා වූ රාජ්‍යයක් බවටත් පරිවර්තනය වේවි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රටේ සිටින්නා වූ බොහෝ මිනිසුන්ගේ ආර්ථික ගැටලුවන් ප්‍රශ්නයන් निराකරණය වීම මත බොහෝ තිබෙන්නා වූ ගැටලුකාරී තත්වයන් නිදහස් වීමක් සිදු වේවි. ඔවුන්ගේ තියෙන්නා වූ ඉක්මන් කෝපය ආවේගකාරීත්වය ඔවුන්ගෙන් ඉවත් වේවි. ඔවුන්ගේ සිත්වල තිබෙන්නා වූ වෛරී සිතවිලි ඔවුන්ගෙන් ඉවත් වේවි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බොහෝ දෙනෙක් ධර්මයේ සොයන්නා වූ පුජ්‍යලයන් බවට පරිවර්තනය වේවි. පින්දහම් කරන්නා වූ පුජ්‍යලයන් බවට පරිවර්තනය වේවි. ආමිස පූජාවන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවන් සිදු කරන්නා වූ පුජ්‍යලයන් බවට පරිවර්තනය වේවි. එහි ප්‍රතිඵලයක් ලෙස හෙළ රජදරුවන් මෙම රට පාලනය කරන්නා වූ කාල සීමාවෙදී මේ උතුම් වූ පුණ්‍ය භූමියේ රහතන් වහන්සේලා දහස් ගණනින් දැක ගැනීමට ලැබුණා මෙන්ම ඉදිරි අනාගත කාල සීමාවේදී මේ උතුම් වූ පුණ්‍ය භූමියේ එනම් භාග්‍යවතුන් වහන්සේගේ සී සද්ධර්මයේ පවතිනා වූ මේ උතුම් වූ පුණ්‍ය භූමියේ නැවත ඔබට රහතන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නා වූ කාල සීමාවක් උදා වේවි. මෙම කාල සීමාව රාජ්‍ය නායකයෙක් පත් වූ විගස සිදුවෙන්නා වූ දෙයක් නෙමෙයි. කාලයාගේ ඇවෑමෙන් මෙම රාජ්‍ය නැවත ක්‍රමෙන් සංවර්ධනය කරා ගොඩනැගෙමින් සංවර්ධිත රාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් මිනිසුන්ගේ ප්‍රශ්නයන් निराකරණය වෙමින් මිනිසුන් බොහෝ දෙනෙක් ආමිස පූජාවට මෙන්ම ප්‍රතිපත්ති පූජාවට යොමු වෙමින් ඔවුන් ධර්මයේ සොයන්නා වූ පුජ්‍යලයන් බවට පරිවර්තනය වෙමින් සංසාර දුකින් එතර වීමට වෙහෙස දරන්නා වූ පුජ්‍යලයන් ස්වාමින් වහන්සේලා බවට පරිවර්තනය වෙමින් ඒ පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට බොහෝ රහතන් වහන්සේලා නැවත හෙළ රජදරුවන්ගේ කාල සීමාවෙන් මෙන්ම දකින්නට ලැබේවි. එම අධ්‍යාත්මික යුග පෙරලියත් එක්ක මේ රට ලෝකෙම මුතු ඇටේ බවට පරිවර්තනය වේවි. ලෝකෙම්ම උතුම්ම රට බවට පරිවර්තනය වේවි. භාග්‍යවතුන් වහන්සේගේ සී සද්ධර්මය මේ රට මූලික කරගෙන ලෝකයටම ප්‍රචාරය වේවි. ලෝකයක්ම මේ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සී සද්ධර්මය වැළඳ ගැනීවි. ධර්මයට අනුව ඔවුන්ද ජීවිතය ගොඩනගේවි. මුළු ලෝකයක්ම බුද්ධ බලයෙන් ආලෝකමත් වේවි. එම කාල සීමාව කාලයාගේ ඇවෑමෙන් නිර්මාණය වේවි. 2029 දී මේ රටේ හෙළ රජෙක් මේ රටේ රාජාභිෂේකය ලබනවායි. මා දකින්නා වූ ආකාරයට වර්තමානයේ වෙන විට
දෙව්ලොව වැඩ සිටියා වූ බොහෝ බෝසත් පාරමී පුරන්නා වූ පුජ්‍යලයන් හා ඒ බුද්ධ ශාසනවල විවිධ තනතුරු දරමින් නිර්වාණ අවබෝධය සඳහා පාරමී පුරන්නා වූ බොහෝ දෙනෙක් මේ මනුලව උප්පත්තිය ලබා සිටින්නා වූ කාල සීමාවක් ඔවුන් ක්‍රමෙන් ධර්මයට අනුගත වෙමින් ධර්මානුකූල ප්‍රතිපදාවකට යුක්තව ගොඩනගමින් තිබෙනා වූ කාල සීමාවක් බෝසත්වරු කියන්නේ දෙව්ලොව වැඩ සිටියේද යම් වූ බුද්ධ ශාසනයක් විනාශ වන්නේද ඒ බුද්ධ ශාසන ආරක්ෂා කිරීම සඳහා ඔවුන් ඒ සියලු සැප සම්පත් අතහරමින් ඔවුන් නැවත මනුලොව විවිධ රාජ්‍යයන් තුල විවිධ පුජ්‍යලයන් වශයෙන් උප්පත්තියක් ලැබීමක් සිදු වෙනවා. 2027 මැද කාල සීමාව වෙන විට ඔබට ගොඩ නැගෙමින් ජනතාව අතරින් මතුවෙන්නා වූ නායකත්වයන් දෙකක් ඔබ අතරට පැමිණේවි. ඔබ සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේ දෝණයස්සේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා ජීවමාන බුදුරජාන් වහන්සේසේ සුවසේ වැඩ සිටින්නා වූ උතුම් වූ ස්වර්ණමාලි චෛත්‍ය රජන් වහන්සේගේ ආනුභාවය ආශිර්වාද ශක්තිය ලැබිලා ඔබගේ හිතේ තිබෙන්නා වූ යම් වූ කායික මානසික දුක් පීඩාවක් වේද ඒ සියලුම වූ කායික මානසික සියලු දුක් පීඩාවන් දුරුපත් වෙලා ඔබ සියලු දෙනාගේම හිතේ යම් වූ යහපත් වූ ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් තිබේද ඒ සියලුම යහපත් වූ ප්‍රාර්ථනාවන් අදිෂ්ඨානයන් සියල්ල ඉෂ්ට සිද්ධ වෙලා ඔබ සියලු දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.